මේ මොහොත වෙනකොටත් එදත් අපි කිව්වා 2014ත් කිව්වා 2025ත් කියනවා 2014 කිව්වේ වෙනම අර මද්රාස් පාසල් අරවා මෙව්වා වලින් පිරිසක් ආයුධ ට්‍රේනින් වෙනවා කියන එක සහ මේ අන්තවාදය සඳහා මේ ඒගොල්ලෝ ජිහාඩ් ට්‍රේනින් එක ගන්නවා කියන එක කිව්වා මම සිංහලයේ සංවිධානයේ විදිහට. ඒක ඇහුවේ නෑ. එදා හිටපු අර මරිමෝල් රාජපක්ෂ ආණ්ඩු ඊට පස්සේ මෛත්‍රීගේ ආණ්ඩු ඔය ආදී සියලු ආණ්ඩු රනිල් මේ සියලු දෙනාම කරේ අපිව මඩලන්න try කරපු එක විතරයි. සංස්කෘතික අමාත්‍ය විදියට මේ මුනිර්ව පත් කරද්දී මේ මුනිර් කියන්නේ කවුද කියන එක හෙව්වද මොන නිකායේද? පුළුවන් නම් අපි කතා කරන අපි කියනවා මේ මුනිර් කියන නියෝජ්‍ය අමාත්‍යවරයාට පුළුවන් නම් ඇවිල්ලා ඔබ මුස්ලිම්නේ ඔබ මුස්ලිම් මොන නිකායේද කියන එක චුට්ටක් කියන්න. කතා කරන්න හාමුදුරුවරු නෑ මිනිස්සු නෑ. ඒ නිසාම පාළු ගෙදර වළම් බිඳිනවා වගේ මුන් ගේම ගහනවා. දැන් මේ මම කියපු 4 ගොල්ල ජාතිවාදී නෙමෙයිද? ඒවා පිළිබඳ කතා කිරීම වරදක්ද? සිංහල බෞද්ධ රටක සංස්කෘතික වැනි අමාත්‍යාංශයක නියෝජ්‍ය අමාත්‍යකම හරි දෙනවා කියලා කියන්නේ මොනතරම් පියගලු කොදු නැති කාලකන්නිකමද? මේවා කරන්නේ කාගේ උමනාවටද? මේවා එදා අරගලය කරන්න පම්ප් කරපු ඒ ඩයස්පෝරා වලින් පම්ප් කරපු සල්ලි වලට ඒ මුස්ලිම් ලෝකයෙන් පම්ප් කරපු සල්ලි වලට ප්‍රතිගුණ සැලකීමද මේ කරන්නේ? කටවල් පස්සපැත්තවල් වස්සලා තියෙන්නේ. ICRP කියලා පනතක් හදාගෙන. ගහන්න කියන්නේ. හැබැයි මේ ලංකාවේ සංස්කෘතිය වෙනුවෙන් අපි ඉපදුණු රට අපි කියලා කියන්නේ මේවා ඔළුවේ තියාගෙන නටන්න කියලා. හැබැයි මේවා විනාශ කරන්න දෙන්න වෙන්න බෑ. මේ ඉතිහාසය අපේ රටේ ඒ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය අපි රැකගෙන නව අනාගතයකට යන්න ඕනේ. හැබැයි ඉතිහාසය රැකගෙන. එහෙම නැතු ඉතිහාසය මේකයි කියලා මේක මේ මුස්ලිම් රටක් වෙන්න බෑනේ. දැන් කවුරු හරි කියයි මේව මුස්ලිම් රට නෑ කොරහැව කිඹුලු දකින්න එපා. කියන්න තියෙන අම්මගේ රෙද්ද කියලා. ඇත්තම කතාව.